ආයිබෝවන් දුවේ පුතේ ඕලෙවල් විද්‍යාව පේපර් එකට තියෙන්නේ තව සතියක් වගේ පුංචි කාලයක්. ඉතින් මේ සතිය ඇතුළත මුළු පොතම ඔයාලට පාඩම් කරලා ඉවර කරන්න බෑ. ඒත් මේ වීඩියෝ එකේ මම කියලා දෙන අනුමාන ප්‍රශ්න සහ ෂෝට් කට්ස් ටික විතරක් හරියට බැලුවොත් ඔයාට අනිවාර්යයෙන්ම ඔයා ඉන්න ලකුණු මට්ටමට වඩා ලකුණු 20ක් හෝ 30ක් වැඩියෙන් ගන්න පුළුවන් වෙනවා. අද මම මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ 2025 විභාගයට එන්න පුළුවන් වැඩිම සම්භාවිතාවයක් තියෙන අනුමාන ප්‍රශ්න සහ ඒවාට උත්තර ලියන ක්‍රම ගැන. අපි එහෙනම් මුලින්ම දුවේ පුතේ බලමු අපේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කොහොමද සැකසෙන්නේ කියලා. අපේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය පළවන පත්‍රය සහ දෙවන පත්‍රය කියලා කොටස් දෙකකින් යුක්ත වෙනවා. පළවන පත්‍රයට අපට පැයක කාලයක් ලැබෙනවා. දෙවන පත්‍රයට අපට පැය 3ක කාලයක් ලැබෙනවා. එතකොට පළවන පත්‍රයේදී අපිට ලැබෙන්නේ බහුවර්ණ ප්‍රශ්න. මේකෙදි බහුවර්ණ ප්‍රශ්න 40ක් අපිට හම්බෙනවා. ඒ 40 අපි පැයක කාලයක් තුලදී කරන්න ඕන. ඉතින් මේ පාර බොහෝ විට බහුවර්ණ ප්‍රශ්න ටිකක් අමාරු වෙයි. ප්‍රශ්න 6ක් 10ක් වගේ අතර ප්‍රමාණයක් අමාරු වෙයි. හැබැයි ඉතිරි ප්‍රශ්න සියල්ලම මෙතෙක් කාලයක් ආපු පාස් පේපර් ප්‍රශ්න. ඒ නිසා අනිවාර්යෙන්ම පාස් පේපර් ටික කරලා යන්න. එතකොට පුළුවන් අපිට MCQ 30කට වඩා වැඩි ප්‍රමාණයක් හරියට කරගන්න. ඒ වගේම තමයි සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයක මේ පාස් පේපර් ප්‍රශ්න පත්‍රයක 40 වෙනි ප්‍රශ්නේ උත්තරේ ඔයාලා හැම එකකම බලන්න උත්තරේ 4 වෙනි උත්තරේ තමයි තියෙන්නේ. ඒ නිසා මේ පාර එක පොඩ්ඩක් වෙනස් වේවිදෝ කියලා මට හිතෙනවා. ඒ නිසා ඒක පොඩ්ඩක් මේ පාර 40 වෙනි ප්‍රශ්නේ හොඳට කියවලා බලලා උත්තරේ මාර්ක් කරන්න. එතකොට දෙවනි පත්‍රේ පැය 3ක කාලයක් ඔයාලට ලැබෙනවනේ. ඒකෙදි A කොටස සහ B කොටස කියලා ඔයාට කොටස් දෙකක් හම්බෙනවා. මේ A කොටසේදී ව්‍යුහගත රචනා කොටසේ ඔයාලට හම්බෙනවා ප්‍රශ්න 4ක්. ඒ වගේම B කොටස රචනා ප්‍රශ්න වලින් ප්‍රශ්න 5ක් දෙනවා. ඒකෙන් ඔයාලා ප්‍රශ්න 3ක් තෝරගෙන ලියන්න ඕන. ඊට පස්සේ මම මේ දාලා තියෙනවා කොහොමද අපේ විද්‍යා පේපරයට ලකුණු ලැබෙන්නේ කියලා. පළවන පත්‍රයේ MCQ 40ට ලකුණු 2 ගානේ ලකුණු 80ක් ලැබෙනවා. මුල් ලකුණු ප්‍රතිශතයෙන් 40%යි. දෙවනි පත්‍රයේ A කොටසට ව්‍යුහගත රචනායකයේ ප්‍රශ්න 4ක් තියෙනවා. ඒකට 15 ගානේ වලට හම්බෙනවා. මුළු ලකුණු 60ක් හම්බෙනවා. මුළු ලකුණු වල ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 30යි අපිට ලැබෙන්නේ. B කොටස රචනා ප්‍රශ්නවල ප්‍රශ්න 3යි ඔයාලා ලියන්න ඕන. ඒකේ එක ප්‍රශ්නයකට 20 ගානේ ලකුණු 60ක් හම්බෙනවා. මුළු ලකුණු ප්‍රතිශතය ගත්තාම 30යි අපිට හම්බෙන්නේ. එතකොට ලකුණු ප්‍රමාණය 200න් තමයි ඔයාලට පිළිතුරු මේ පත්‍රයට ලැබෙන්නේ. ඒ 202ට බෙදලා තමයි අපි 100ට ප්‍රතිශතයක් විදියට නැවත ලබා ගන්නෙ. හරි. අපි යමු ව්‍යුහගත රචනා පළවෙනි ප්‍රශ්නේ මොන වගේ ප්‍රශ්නයක් මේ පාර අහයිද කියලා. විශේෂයෙන්ම මට හිතෙනවා මේ පාර පරිසර දූෂණය හා සම්බන්ධව සහ සුළඟ සම්බන්ධව ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. ඔයාලා ඒ නිසා මෙන්න මේ ටික හොඳට බලාගෙන යන්න. වායු දූෂණය, ජල දූෂණය, පස දූෂණය, ගෝලීය උණුසුම, අම්ල වැසි සහ බැරලෝහ කියන ඒව පිළිබඳව වැඩිපුර ටිකක් බලාගෙන යන්න. ඒ සම්බන්ධව තියෙන පාස් පේපර් ප්‍රශ්න කරලා යන්න. ව්‍යුහගත රචනා දෙවැනි ප්‍රශ්නේ බොහෝ විට මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා. මේ ප්‍රශ්නේ ජීව විද්‍යාව ආශ්‍රයෙන් තමයි අහන්නේ. ප්‍රභා සංශ්ලේෂණය, ජීවි පටක, ජීවි පටකවල සත්ව පටක සහ ශාක පටක දෙකම හොඳට බලාගෙන යන්න. සහ ඒව තියෙන ස්ථාන, ඒ වගේ ලක්ෂණ, හැඩය බලාගෙන යන්න. ඒ වගේම සෛලයේ ශාක සහ සත්ව සෛල දෙක හොඳට අධ්‍යයනය කරන්න. ඒ වගේ ඉන්ද්‍රිකා, ඒ වගේ කාර්ය බලා ගන්න. ජීවි වර්ගීකරණය බලන්න සහ ප්‍රවේණීය කොටස බලන්න. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රැක්ටිකල් ටික හොඳට බලාගෙන යන්න. නිරීක්ෂණ
නිරීක්ෂණ වගේ ඒවා. අපි ඊට පස්සේ යමු විභගත රචනා තුන්වෙනි ප්‍රශ්නයට අහන්නේ රසායන විද්‍යාව ආශ්‍රයෙන් අනිවාර්යයෙන්ම ආවර්තිතා වගුවෙන් ප්‍රශ්නයක් ඒවි. ඒ නිසා ආවර්තිතා වගුව ඔයාලා කටපාඩම් කරලා තියාගන්න ඕන. සහ ඔයාලට විභාගෙට පේපර් එක දෙන්න කලින් ඔයාලට කටුවැඩ කොලයක් ලබා දේවි. ඒකේ අනිවාර්යයෙන්ම ඔයාලා ආවර්තිතා වගුව ලියන්න. ඒක සක්‍රියතා ශ්‍රේණිය ලියා ගන්න. මොකද ඒක අපිට අමතර කාලය ඉතිරි කිරීමක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවැනි විභගත රචනා තුන්වෙනි ප්‍රශ්නයේට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සහ තිත්කතිර සටහන් ඔයාලට ලබා දෙයි කරන්න. ඒ නිසා ඒ පිළිබඳව මතකයේ තබා ගන්න. විභගත රචනා හතරවෙනි ප්‍රශ්නයට එන්නේ භෞතික විද්‍යා ප්‍රශ්නයක්. ඉතින් මෙතනට ගොඩාක් අමාරු ප්‍රශ්නයක් දන්නේ මොකද හැමෝටම ලියන්න ඕන නිසා මේ හැමෝටම ලියන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේකට ඇතුළත් වෙන්නේ. මේ බල සමතුලිතතාවය, බල සංප්‍රයුක්තය, බල ගූර්ණය, උඩුකුරු තෙරපුම, නිව්ටන් නියම, සරල රේඛීය චලිතය. සරල රේඛීය චලිතය ඇහුවත් ලොකු ප්‍රශ්නයක් අහන්න කන්නේ. ওই ඒකාකාර ප්‍රවේගය හොයන්න. නැවතිලා සිටපු ඒකාකාර ප්‍රවේගයෙන් නැවතිලා සිටපු කාලය හොයන්න. ඒ වගේ සරල ප්‍රශ්න ටික අහාවි. ඊට පස්සේ අපි යමු රචනා කොටසට. ඉතින් රචනා කොටසේ ප්‍රශ්න පහෙන් අර ගොඩාක් විද්‍යාව අමාරු අයට අන්තිම ප්‍රශ්න තෝරගන්න යන්න එපා. මොකද අන්තිම ප්‍රශ්න 8 9 ප්‍රශ්න දෙක ටිකක් අමාරුයි. ඒ නිසා මේ 5 6 7 ප්‍රශ්න ටිකක් ලේසි ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒ නිසා එයාලා මුලින් ඒ ප්‍රශ්න ටික කියවලා බලන්න ඔයාලට කොච්චර ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාලට පස්වෙනි ප්‍රශ්නය දෙන්නේ ජීව විද්‍යාව ආශ්‍රයෙන් තමයි ප්‍රශ්නය දෙන්නේ. බොහෝ විට මට හිතෙනවා මේ පාර පද්ධති පිළිබඳව අහાવી කියලා. ඔයාලා ඒ නිසා මෙන්න මේ ටික බලාගෙන යන්න. ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය සහ බහිශ්‍රාවී පද්ධතිය කියන පද්ධති ටික බලාගෙන යන්න හොඳට. ඒ වගේ කාර්යයන් ඊට පස්සේ ආහාර ජීර්ණ පද්ධතියේ එන්සයිම වලින් සිදු කරන ප්‍රතික්‍රියා ටික ඒ ටික හොඳට බලාගෙන යන්න. රචනා ප්‍රශ්න 6 ඔයාලට බොහෝ වෙලාවට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සහ වායු නිපදවීම ආශ්‍රිතව අහන්න තියෙනවා. මේක අහන්නේ රසායන විද්‍යාව ආශ්‍රයෙන්. ඒ නිසා ඒ පිළිබඳව ඒ වගේ ප්‍රතික්‍රියා ලියන්නේ කොහොමද? තුලිත රසායනික සමීකරණ ටික බලාගෙන යන්න. රචනා ප්‍රශ්න 7ට අහන්නේ භෞතික විද්‍යාව ප්‍රශ්නයක්. ඉතින් මේකට බොහෝ වෙලාවට තාපය ප්‍රශ්නය අහන්න ඉඩ තියෙනවා. Q සමාන MCT ට දාලා ගණන් හදන්න පුළුවන් තේවතියේ. ඔයාලට ගාන හදාගන්න බැරි වුණත් ඒ සමීකරණේ හරිය ලියලා තියන්න ඔයාලට ලකුණු හම්බේ. ඒ වගේම උත්තරේ ලබා ගත්තොත් ඒකට ඒකකයේ ලියන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ආලෝක කිරණ සටහන් ඇඳීම පිළිබඳව ඔයාලා බලාගෙන යන්න. ඊට පස්සේ අපි බලමු රචනා ප්‍රශ්න 8 වෙනි ප්‍රශ්නය. අපි බලමු රචනා ප්‍රශ්න 8 වෙනි ප්‍රශ්නයට මොන වගේ ප්‍රශ්නයක් එයිද කියලා. අපි බලමු රචනා 8 වෙනි ප්‍රශ්නයට මොන වගේ ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවද කියලා. මේකට බොහෝ විට ඔයාලගේ ජීවි වර්ගීකරණය, ප්‍රභා සංශ්ලේෂණය, ජීවි පටක, එන්සයිම, ජීවීන්ගේ ලාක්ෂණික සහ විද්‍යුතය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. දැන් මේ ජීව විද්‍යා ප්‍රශ්න ටික විභගත රචනා දෙවැනි ප්‍රශ්නයේත් ඇහුවා. ඉතින් එතනදී ඇහුවොත් මෙතනදී ඒ ටික අහන එකක් නැහැ. හැබැයි එතනදී ඇහුවේ නැතොත් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ මෙතනට අහන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා මේ පාඩම් ටික ඔයාලා අනිවාර්යයෙන්ම බලාගෙන යන්න. ඊට පස්සේ අපි රචනා ප්‍රශ්න 9 වෙනි එක බලමු. මම ඔයාලට කිව්වා මේ 8 9 ප්‍රශ්න දෙක තියෙන්නේ ටිකක් අර දක්ෂම ළමයිට. ඒ නිසා මේක අපි අවසානයේට බලන්න අර අනිත් ළමයි මේ මේකෙදි විද්‍යුත් විච්ඡේදනය සම්බන්ධව ඉලෙක්ට්‍රොනික සම්බන්ධව ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. ඉතින් මම මේ කිව්ව පාඩම් වල පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල මේ ආශ්‍රයෙන් අහලා තියෙන ප්‍රශ්න පිළිබඳව විශේෂයෙන් ඔයාලා විභාගයට කලින් මේ ටික බලාගෙන යන්න. සහ මේ මට ඔයාලට තව කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම 2000
20 2021 2022 2023 කියන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ටික අනිවාර්යෙන්ම විභාගයට කලින් මේ ටික කරලා යන්න. අනිවාර්යයෙන්ම කරලා යන්න. සහ මේ මම කියපු පාඩම් පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරන්න. ඉතින් මං හිතනවා ආදරණීය දුවේ පුතේ විද්‍යාව කියලා කියන්නේ අවබෝධයෙන් ජයගත යුතු විෂයක්. අපි හරියට ක්‍රමේ අල්ලගත්තොතින් විද්‍යාව විෂයට ලකුණු 75ක් ලබා ගන්න එක හරිම ලේසි. ඉතින් මම හිතනවා අපි අද මේ සාකච්ඡා කළ මේ වැදගත් කරුණු අනුමාන ප්‍රශ්න ඔබේ විභාග ප්‍රශ්න පත්‍රයට ඉතාමත් හොඳින් පිළිතුරු ලියන්න මඟ පෙන්වීමක් වේවි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඔයාලට පේපරේ අතට ලැබුණට පස්සේ කලබල වෙන්නේ නැතුව ප්‍රශ්නය හොඳින් කියවලා තර්කානුකූලව ඔබේ දැනුම පාවිච්චි කරන්න. කැපවීමෙන් වැඩ කරන ඔබට ජයග්‍රහණය අනිවාර්යයි. ඉතින් දුවේ පුතේ මම ප්‍රාර්ථනා කරනවා විද්‍යා විෂයට සියලුම ළමුන්ට ඒ සාමාර්ථයක් සහිත විශිෂ්ට විභාග ප්‍රතිඵලයක් හිමි වෙන්න කියලා. එහෙනම් අපි ආයෙ හම්බෙමු ආයුබෝවන්.